කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. මම නිතරම කරන්නේ කන්ටෙන්ට් දාන එක සහ ඒ කන්ටෙන්ට් වලින් මුදල් උපයන එක. ඒතකොට දැන් මේ අවස්ථාවේ මේ කරපු වැඩේ මම මුලින්ම මේක තනියම කරන්න පටන් ගත්ත වෙලාවේ මට සපෝට් කරපු කොල්ලෝ පිල්ලෝ ඔක්කොටම මම හදවතින් උත්සාහ ආදරය කරනවා. ඒ වගේම මේ උත්සාහය මම කරේ මේ මට රීච් එකක් ගන්නවත් මේ මට හොඳ නම ගන්නවත් මට මාකටිං එකක් කරගන්නවත් මට මුදල් හම්බ කරන්නවත් නෙමෙයි. එතකොට මිනිස්සු මම දැක්ක දාලා තිනවා සමහරක් පේජස් වලින් මම මෙහෙම අරයට සමාන කරන්න එපා මෙයාට සමාන කරන්න එපා මං මිනිස්සුන්ගේ දේවල් අරන් තමයි මිනිස්සුන්ට බෙදන්නේ ඌ ඒ දාන වීඩියෝ වලින් හම්බ කරනවා. මට Facebook එකේ මොනිටයිසේෂන් වත් නැහැ. මේ තියෙන වගේ Facebook page එක රිපෝට් වලින් මට මොනිටයිසේෂන් වත් නැහැ. මට 7-5ක්වත් එන්නෙත් නැහැ Facebook වලින්. තව දෙයක් තමයි මම පිටරට වලින් සල්ලි දාගන්නෙත් නැහැ. මං එහෙම කරන්නේ එහෙම දෙයක් තියෙනවා නම් දවසක ඔප්පු වෙයි. මොකද මට මගේ නමට තියෙන කියුම් මිනිස්සු දන්නවනේ. මං එහෙම කරන්නේ නැහැ. හරිද? මට දන්න අඳුරන මගේ රට ඉන්න අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි සල්ලි දැම්මා. ඒ සල්ලි වලට අවශ්‍ය දේවල් බඩු ටික අරගෙන මම දාලා තිනවා. ඒකත් මහ ලොකු මුදලක් නෙමෙයි ලක්ෂකමාරක් විතරයි. ලක්ෂකමාරට මම අවශ්‍ය කරන බඩු ටික අරන් දීලා එයාලට බිල් පත් ටිකම රිසිට් ටික යවලා තියෙනවා. තව දෙයක් තියෙනවා මගේ නමට හෝ මගේ වයිෆ්ගේ නමට account වලට මුදල් වැටලා තියෙනවා නම් ඒවා රජයේ දවසක ඔප්පු කරાવી. මට අනුන්ගේ මුදල් 7-5ක්වත් එපා. මේ මම දැක්කා මූ කාර් අරන් තියෙන ඉතින් මම කාර් එක ගත්තේ ගංගවතුරට කලින්. මේ එතකොට ඇත්තටම මම ආදරණීය ඔයාලගෙන් ඉල්ලනවා මගේ ගැන මට හොඳ කියලා මේ වෙලාවේ Facebook pages කරන අය හොඳ කියලා post දානවා එහෙම කරනවා. දැන් ගොඩක් අය කියනවා මම මාකටිං කරගන්නලු. මම කවදාවත් page වලට සල්ලි දීලා මට මගේ post එකක් දාන්න කියලා මම මාකටිං කරගන්නේ නැහැ. මම නෙමෙයි මම කවදාවත් මට මාකටිං එකක් කරගන්නේ නැහැ. මම රීච් ගන්නත් නෙමෙයි මේ ගංවතුර එන්න කලින් මට 2 මිලියන් 3 මිලියන් ගියපු හොඳ රීච් එකක් තිබ්බ කොල්ලෙක් මට අමතරව ආයි රීච් එකක් අවශ්‍ය නැහැ. මේ වෙලාවේ මම පාරට බැස්සේ මිනිස්සුන්ට දෙයක් කරන්න අවශ්‍යකම සහ මගේ හදවතේ තියෙන තිබ්බ දෙයක් දවසක මිනිස්සුන්ට දෙයක් කරන්න ඕනේ කියන එක. අන්න ඒ නිසා එහෙම කරා මිසක් මුදල් රීච් එක පබ්ලිසිටි එක එහෙම දෙයකට මේ දේ කරා නෙමෙයි. ඉතින් දැන් මම දැන් අසනීප තත්ත්වෙන් ඉන්නේ පොඩ්ඩක්. මම දැන් මේ නෝර තරුණ සේවා සභාව ඉස්සරහා කටයුතු ටික සිද්ධ වෙනවා. දැන් එතන ඔක්කොම ප්ලෑන් වෙනවා. මම පොඩ්ඩක් ගෙදරට වෙලා පොඩ්ඩක් ඉන්නවා දැන් දවසක් දෙකක්. මොකද මට පොඩ්ඩක් අසනීපයි. මේ දැන් කමන රට වටේම මේ තත්ත්වේ කොල්ල කෙල්ල වහලා මේ වැඩේ කරයි යනවා. සහ තරුණ සේවා සභාවේ කට්ටියත් එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් මම සිස්ටම් එකක් හැදුවේ තරුණ සේවා සභාව මගින් ඒ ගේන සබ්බංකටේ දත්බුරුසු දේවල් පවා ලියලා එයා පෝස්ට් එකට බාර දෙනවා. එයා පෝස්ට් එක මගින් ගිහිල්ලා මේක ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව තමයි මම හිතන්නේ. එයාලා මගින් තමයි මේක ලැබෙන්නේ. ඒක තමයි මම හදපු සිස්ටම් එක. දැන් මේ වෙනකොට බඩු ගොඩාක් එකතු වෙලා තියෙනවා. ඒ ටික එළියට ආගන්න විදියක් නැහැ. ඒ ටික යන්නේ හිමීට. මොකද මිනිස්සුන්ට බෙදන්න මේ වෙනකොට තාම පාරවල් බ්ලොක්. මේවා දෙන්න පුළුවන් එකම ක්‍රමේ එයා පෝස්ටිං විතරයි. කියන්නේ හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා තමයි. ඒ සිස්ටම් එක දැන් හිමීට හැදිලා තියෙන්නේ. මේ ගංවතුර බහගෙන එනකොට මේ එකතු වෙච්ච බඩු ඔක්කොම ලස්සනට රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙයි. කරුණාකරලා මම කියන්නේ කිසිම කෙනෙක්ගේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගේ accounts වලට සල්ලි දාන්න එපා. තනිකර හොරු ඉන්නේ මේ වෙලාවේ හම්බ කරනවා. මේ ඉතින් ඔයාලට මම ආදරෙන් ඉල්ලනවා කරුණාකරලා මගේ අත්වල ජරාව ගෑවෙ ගන්න මම කැමති නෑ. මගේ අත්වල කාගේවත් මට අනුන්ගේ මුදල් ඕනේ නැහැ. මට රීච් ඕන නැහැ. දැන් ඔයාලා සතුටින් මේ වැඩේ කරගෙන යන්න. මගේ page එක හරහා මම නිතර වීඩියෝස් දාන්නේ. මිනිස්සු මාව විශ්වාස කරලා උදව් අරන් ආපු නිසායි. තවත් උදව් ඉස්සරහට අවශ්‍ය නිසායි. මම දන්නේ මට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද කියලා. මිනිස්සු ගොඩාක් මගෙන් උදව් ඉල්ලනකොට මට ගෙදරට වෙලා ඉන්න හරි අමාරුයි. නමුත් මේ தත්ත්වේ වටහාගෙන කරුණා කරලා ඔයාලා මේක දේශපාලනීකරණය කරගන්න එපා. මම පක්ෂයක් නැහැ. අර පක්ෂේ මේ පස්සෙට මට ප්‍රශ්නේ වන්න එපා. මම හරි අහිංසක කොල්ලෙක්. මම පාඩු ඉන්න කොල්ලෙක්. කරුණා කරලා දෙයියන්ගේ පිටින් මට ප්‍රශ්නේ වන්න එපා. අනේ අපිට පාඩු ඉන්න දෙන්න. මේ ගම් වතුර ඉවර වුණාට පස්සේ අපි සාමාන්‍ය ජීවිතේ අපි ගෙවමු. එතකම් පොඩ්ඩක් සෝෂල් මීඩියා හරහා කමන්නේ. උදව් ඉල්ලලා දාන වීඩියෝ වලට මේවා රීච් ගන්න කිය බොරු වැල්වට අරන් දාන්න එපා. මේවා රීච් පතාගෙන නෙමෙයි. අපි කොහොමද උදව් ඉල්ලන්නේ? ලවුඩ් ස්පීකර් එක බෙදන් ගිහිල්ලා පාරේ කියන පත්තරෙන් බෙදන්නද? ලීෆ්ලට් දෙන්නද උදව් කරන්න කියලා. එකම ක්‍රමය තමයි මේ සෝෂල් මීඩියා කියන එක. මේක මම යූස් කරනවා විතරයි මිනිස්සුන්ට උදව් කරන්න. එතනින් එහාට මගේ ආර්ථිකය කොට නගන්න මම මේක යූස් කරන්නේ නැහැ. මම මේ වැඩේ කරුණාට පස්සේ මගේ බැංක් ස්ටේට්මන්ට් වල ඉඳන් දාන්නම්. මට 7-5ක්වත් එපා.